මේ වීඩියෝ එක බලද්දි ඔයා මොනවත් කනවනම් කරුණා කල්ල පැත්තකින් තියන්න. මොකද අපි යන්නේ ලෝකෙ අපායන් පහක් බලන්න. හුස්ම ගන්න බැරි වතුර බොන්න බැරි කුණු කදුඩ ජීවත්වෙන මිනිස්සු ඉන්න ලෝකයේ අපිරිසිදුම රටවල් පහමෙන්න. අංක පහ හයිටි ස්වභාවික විපත් සහ අන්ත දුප්පත්කම නිසා විනාශ වුණ රටක්. මෙහි මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර නෑ. වැසිකිලි නල සහ පානීය ජලය එකට මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා කොලරාව වගේ භයානක ලෙඩරෝගවලින් අවුරුද්ධකට දහස් ගානම් මිනිස්සු මැරෙනවා. අංක හතර නයිජීරියාව විශේෂයෙන්ම ලාගෝස් නගරය ලෝකෙම පාවිච්චි කරන වීසිගන්න පරණ කම්පියුටර් ෆෝන් මිලියන ගානක් එන්නේ මෙතනට. මේ ඉලෙක්ට්‍රොනික කුණුකඳු පුච්චද්දි පිටවෙන විසඳුම හුස්මගන්න පොඩිළමයි පවා මෙහි ඉන්නවා. පිළිකා හැදෙන්න මීට වඩා හොඳ තැනක් නෑ. අංක තුන ඉන්දුනීසියාව මේක පාරක් නෙමේ. මේ ගඟක් සිටාරම් කියන ගඟට ෆැක්ට්‍රි දෙදාහක විෂද්‍රව්‍ය කෙලින්ම මුදාහරිනවා. වතුරේ රසදිය ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා සියගුණයකින් වැඩි. මේ වතර පොඩ්ඩක් ඇගේ ගෑවුණත් ඇති හමයන්න පටන් ගන්න. හැබැයි මිලියන 30ක මිනිස්සු තාමත් පාවිච්චි කරන්නේ මේ වතුර. අංක දෙක බංගලාදේශය ඩකානගරයේ බුරිගංගා නදිය දිහා බැලුවොත් ඔයාට පේන්නේ වතුර නෙවෙයි. තරිකරම කළු තෙල් වගේ දියරයක්. හම් පදම් කරන ෆැක්ට්‍රි වලින් එන ක්‍රෝමියම් වගේ විස රසායනික ද්‍රව්‍ය නිසා මේ ගඟ දැන් මැරිලා ඉවරයි. ප්ලාස්ටික් සහ පොලිතින් වලින් හිරවෙලා තියෙන මේ නගරය ලෝකයේ දූෂිතම තැන්වලින් එකක්. අංක එක ඉන්දියාව නවදිල්ලිවල තියෙන ගාසිපූර් කුණුකන්ද ගැන අහලා තියෙනවද? මේ කුණුකන්ද අඩි 2000ක් විතර උසයි. ඒ කියන්නේ ළඟදිව මේක ලෝක ප්‍රසිද්ධ ටජ්මහල්ට වඩා උස යනවා. මේ කුණුකන්දෙන් පිටවන මීතේන් වායුව නිසා නිතරම ස්වාභාවික ගිනි ඇවිලීම් පවා ඇති වෙනවා. හරි අපි දැන් ලෝකෙ පළවෙනි පහ ගැන බැලුවනේ. එතකොට අපි පුංචි ලංකාව මේකේ කොයි හරි ඇතිද? වාසනාවට අපි තාම මේ භයානක රටවල් ලිස්ට් එකේ නෑ. හැබැයි අපිත් පරිස්සම් වෙන්න ඕන. මීතට මුල්ල කුණුකන්ද නාය ගිය හැටි, අපේ අලි ප්ලාස්ටික් කාලා මැරෙන හැටි ඔයාලට අමතක නෑනේ. ඔබේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතු ස්මාර්ට් දැනුම අපිව සබස්ක්‍රයිබ් කරන්න.